Hi guys, මම අද ඔයාලව කරගෙන යන්නේ ලංකාවේ තියෙන තවත් සැඟවුණු පාරාදීසයකට. මචන් මේ පැරඩයිස් එක තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර කියන ප්‍රදේශයේ මඩොල්සෙම කියන ගමේ. ඉතින් අද අපි මේ යන්නේ මඩොල්සෙම පුංචි ලෝකාන්තය බලන්න. ඔයාලත් මේක බලන්න එනවා නම් එන්න පාරවල් දෙකක් මම කියන්නම්. එක පාරක් තමයි බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙන් බිබිල පාරේ ඇවිත් පස්සර ටවුන් එකෙන් මඩොල්සිම පාරට හරවන්න පුළුවන්. අනිත් පාර තමයි වැල්ලවායෙන් බුත්තලට ඇවිත් බුත්තලින් බඩල්කුමරට ඇවිත් පස්සරට එන්නත් පුළුවන්. බලන්න මේ පාරේ ලස්සන සුන්දර කඳු යායක් උඩ තමයි අපි දැන් ඉන්නේ. පේන තෙක් මානේම කඳු වලල්ලක් තියෙන්නේ. ඒ වගේම මේ තේ වතු වලින් පිරුණු පරිසරය, ඒ මැදින් තියෙන මේ පුංචි පාර, හිමිහිට ඇවිත් ඇඟේ වදින සිසිල් සුළඟ. ඒ වයිබ් එක ගන්න නම් මඩොල් සිමටම එන්න වෙනවා මචං. සීතල රටකට ගියා වගේ ඒක වෙනම පීලින් එකක්. අපි මේ එන්නේ දවල් වේලාවක නිසා මේ පරිසරය ක්ලියර් එකට දැක ගන්න පුළුවන්. උදේ හරි හවස හරි ආව නම් මීදුමෙන් පිරුණු පරිසරයක් තමයි ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. පස්සරින් මඩොල්සිම පාරේ ඇවිත් මෙන්න මෙතනින් දකුණට හැරෙන්න ඕන. අපි මේ වමට හැරෙන්නේ අපි ආවේ මේ පස්සර පැත්තින් දන් නෙමෙයි. අනිත් පැත්තින් ඉඳන් ඒ නිසා තමයි අපි වමට දාන්නේ. ඕගොල්ලෝ පස්සර පැත්තින් ඉඳන් ආවොත් මෙතනින් දකුණට දාන්න තියෙන්නේ. කියන්නේ උඩ පාරේ යන්න තියෙන්නේ. මෙතන බෝඩ් එකක් දාලා තිනවා මඩොල්සිම පුංචි ලෝකාන්තය කියලා බෝඩ් එකක් දාලා තිනවා ඔය හැරෙන තැන. එතනින් හැරිලා උඩහට යන්න තියෙන්නේ. ඉතින් මේ පාර කිලෝමීටර් 6ක් විතර ආවම මෙන්න මෙතනින් දකුණට තියෙන පාර යන්න ඕන. මේ ලස්සන තේවත්ත මැදි. මෙතන වාහනේ දාලා පයින් යන්නත් පුළුවන්. නැත්නම් වාහනයෙන්ම යන්න පුළුවන්. පාර නම් ටිකක් අමාරුයි මෙතන ඉඳලා. අපි වාහනයෙන්ම යන්න තීරණය කරා. හරි අපි දැන් පුංචි ලෝකාන්තය ළඟට ඇවිත් තියෙන්නේ. මෙතන වාහන දාලා අපි පයින් යන්න ඕන මේ ටික. මෙතන තියෙන කවුන්ටර් එකෙන් ටිකට් එකක් අරගෙන තමයි මචං ඇතුළට යන්න ඕන. ටිකට් එකක් රුපියල් 50යි. ටිකට් ඇත්තද? කවුන්ටර් එකක් තිබ්බ ඒවර හිටියේ නෑ කවුරු. ඔන්න ගයිස් අපි පුංචි ලෝකාන්තයට ආවා. වාව් මාරම ලස්සනයි මෙතන. ඉතින් මෙතෙන්ට එන හැමෝම පරිසරය විඳිනවා වගේම ආරක්ෂාව ගැනත් හිතන්න ඕන. මොකද අපි ඉන්නේ ගොඩාක් උස තැනක. මෙතන අනතුරු වෙන්න පුළුවන් තැන. ඒ වගේම අපි මේ පරිසරය රැක ගන්න ඕන. පොලිතින් ප්ලාස්ටික් ඒ වගේ පරිසරය දූෂණය වෙන නොදිරන දේවල් මෙම ස්ථානයේ දාලා යන්න එපා. මෙතනට ආපු මාධ්‍යවේදියෙක් මෙතනින් වැටිලා මිය ගිහිල්ලා තියෙනවා. ඒ ගැන තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ. ඒකයි මං කිව්වේ ආරක්ෂාව වැදගත් කියලා. කොහොම වුණත් මෙතන දැන් ආරක්ෂිත වැටක් නම් තියෙනවා. අපි ගිහිල්ලා බලමුකෝ උඩටම. මම මෙතනට කලින් දවසක් ඇවිල්ලා තියෙනවා. ඒ හවස් වෙලාවක ආවේ. එදා නම් මෙතන පට්ටම සීතලයි. මේ යට ඉඳන් මීදුම ගහනවා ලස්සනට. ඈත කඳු පේන්නේ නැතුව යනවා. ආයෙ ක්ලියර් වෙනවා. අද නම් දවල් නිසා මීදුම නෑ ඈත පේනවා. ලයිට් එකක් පේනවා. අර අපේ ඉදර පේන්නේ නැද? අපේ නොදැක්ක හරි. සැටලයිට් එක ගහලා තියෙනවා.
මචං මෙතන කෑම්පින් කරන්න පුළුවන්. ගොඩක් අය හවසට එනවා කෑම්පින් කරන්න. අවුලක් නැහැ මෙතන වතුර টয়ලට් එහෙමත් තියෙනවා. ඉතින් ඉතින් හෙටට කෑම්පින් කරලා විනෝද වෙලා යන්න පුළුවන්. මේ වගේ තැන්වලට ආවම මේ පරිසරය විනාශ නොකර රැක ගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඔහි අතන ඉන්න අය වැඩි මිසක් අඩුයි. ෆොටෝ වලට පේන්නේ. Ini kan ya gue අපි දැන් පුංචි ලෝකාන්තයේ උසම තැනට ඇවිල්ලා තියෙන්නේ. මෙතන තියෙනවා මේ පුවරුවේ ගහලා මෙතන උස එහෙම ඊට පස්සේ මෙතන වැව් ගොඩාක් පේනවා. ඒ වැව් ටිකේ නම් ඊට පස්සේ ඒවා විස්තරෙම තමයි අතන අර පුවරුවේ ගහලා තියෙන්නේ. ඒක දැන් ටිකක් මැකිලා වගේ තියෙන හරියට පේන්නේ නැහැ. අර පහළ සුද්ධ කරපු තැනක් තියෙනවනේ. එතනත් කැම්පින් කරන්න හොඳ පොට් එක. එතෙන්ට එන්න තියෙන්නේ අපි මේ පැත්තට ආපු පාරේ නෙමෙයි අර වාහනේ නවත්තලා එන්න හදපු පාරේ කෙලින්ම යන්න ඕන. ගිහිල්ලා පොඩක් පල්ලෙහාට ගිහිල්ලා මෙතෙන්ට එන්න පාර තිනවා. එතෙන්ට නම් එන්න ගොඩක්ම ලේසි. හරි මචං එහෙනම් දැන් අපි යන්න හදන්නේ. මචං එහෙනම් ඔයාලත් දෙන්න මේ පැරඩයිස් එකේ ලස්සන බලලා යන්න දවසක. අමතක නොකර අපේ channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. like කරලා යාළුවන්ටත් දාන්න share කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඉස්සරහට ලස්සන වීඩියෝ ගොඩක් කරන් එන්නම්. එහෙනම් ළමයි අපි ගියා.